Hello guys! ඉතින් අදත් මිස්ටර් ටෙක් එකකින් මම අරන් ආවට සුපිරි වීඩියෝ එකක් අරගෙන වීඩියෝ එක මොකක්ද කියලා බලන්න යන කලින් ඔයාලා මෙන්න මේක චුට්ටක් බලලා ඉන්නකෝ. මේ තියෙන්නේ දින කිහිපයක් ඇතුළත හැමෝගෙම අතරට වෛරල් වෙච්ච සුපිරිම සින්දු සෙට් එකක් හදපු රොක්සාමි channel එක. මේ රොක් සින්දු අහද්දි ඔයාලා හිතනවා ඇති මේ රොක් සින්දු කොහොම හදන්නේ නැද්ද? කොහොමද මේවා නිර්මාණය කළේ කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට අරගෙන ආවේ මෙන්න මේ රොක් සින්දු AI වලින් කොහොමද නිර්මාණය කරේ කියලා ඔයාලටත් කියලා දෙන වීඩියෝ එකක් අරගෙන. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා අනිවාර්යෙන් ස්කිප් නොකර බලන්න කියලා ඉල්ලනවා. අපි යම් බලන්න කොහොමද මේ රොක් සින්දු ඔයාලගේ ෆෝන් එකේනොත් මේ විදිහට නිර්මාණය කරගන්න කියලා බලන්න. ඉතින් ඔයාලා තාමම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ගිහින් සබස්ක්‍රයිබ් කරන්න. අපි බලමු කොහොමද ඔයාලටම කියලා මෙන්න මේ විදිහේ රොක් සින්දුවක් නිර්මාණය කරගන්න කියලා. හරියල්නේ මුලින්ම ඔයාලත් ඔයාලගේ ෆෝන් එකේ Google Chrome එකට යන්න ඕනේ. Google Chrome එකට ගිහින් search bar එකේ search කරන්න Suno AI කියලා. අපි දැන් මේක ෆෝන් එකකින් හදන ඉඳලා මේක අනිවාර්යෙන් desktop site එකක් විදිහට convert කරගන්න ඕනේ. ඔයා machine එකකින් හදනවා නම් මෙහෙම කරගන්න ඕනේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහට පළවෙනියට තිබ්බ Suno AI site එක ඇතුළට යන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට දකුණු පැත්තේ කෙළවරේ sign up කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරලා ඔයාලට FB එකකින් හරි Google එකකින් හරි ඕන ක්‍රමයකට මේකට log වෙන්න පුළුවන්. මම Google එකේ මේ විදිහට මගේ email එකක් දෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න තියෙන්නේ. ඉතින් අපිට මෙතනින් අවශ්‍ය වෙන්නේ sample එකක් හදන්නත් පුළුවන්. sample කියන කැටගරි එක නෙමෙයි. ඊට එහා පැත්තේ තියෙනවා custom කියලා එකක් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. මම ඉතින් ඒක ටික් එක දා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන මුලින්ම ඔයාලට තියෙන audio කියලා එකක්. ඒකෙන් ඔයාලට record කරලා ඔයාගේ සින්දුව මෙතෙන්ට දෙන්න පුළුවන්. නැත්නම් මම මෙන්න මේ විදිහට මට අවශ්‍ය වෙන සින්දුව මම gallery එකට මේ විදිහට download කරලා තියන් ඉන්නේ. ඔයාලා කැමති සින්දුව මෙහෙම download කරලා මෙතෙන්ට paste කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙහෙම ටික වෙලා load වෙනවා. load වෙලා ඉවරලා ඔයාලා මෙතනින් okay එක දුන්නට පස්සේ මෙහෙම සින්දුවේ කොටසක් මෙතෙන්ට ටෝම convert කරගන්නවා. convert කරද්දී යාළුවනේ මෙන්න මෙතන cover කියන එක දෙන්න මතක් කරන්න අනිවාර්යෙන්. මොකද cover එකක් විදිහට තමයි අපි මේක convert කරගන්න ඕනේ editing වලට. නැත්තම් ඔයාලට වෙනස් විදි ආකාර වලට tone එකට beat එකට වගේ එතනින් දාගන්න පුළුවන්. ඊට වැඩිය cover එක තමයි මම recommend කරන්නේ. ඉතින් ඔයා cover කියන එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට තව ටික වෙලාවක් ඔයාගේ load වෙලා මෙතන space ටිකට lyrics ටික ඒ වගේම style එක auto fill වෙනවා. ඔයාලා මෙන්න මේවා මේ විදිහට අයින් කරලා Google Chrome එකෙන් හරි lyrics අරන් ඇවිල්ලා මෙතෙන්ට paste කරගන්න. ඒ වගේම style එකට ඔයා මම හරියට ස්ටයිල් දාන්න දන්නේ නැහැ. ඉතින් ඔයාලා මියුසික් කරන කෙනා නම් අනිවාර්යයෙන් මෙතෙන්ට ගැලපෙන ස්ටයිල් එක දන්නවා. ඉතින් හොඳම ස්ටයිල් එක මම දානවා මෙතෙන්ට rock vocalist, rock style, rock rhythm වගේ දේවල් මම මෙතෙන්ට දානවා. ඉතින් යාළුවනේ ඔයත් මියුසික් කරන කෙනා නම් අනිවාර්යෙන් සින්දුව කොහොමද ක්‍රියේට් වෙන්න ඕන කියලා ඔයා මෙතෙන්ට දාන්න ඕන දේ දන්නවා. ඉතින් යාළුවනේ ඔයාලත් හොඳ මෙතෙන්ට අවශ්‍ය වෙන prompt එකක් මෙතෙන්ට දෙන්න දීලා ඉවරලා ඊට පස්සේ අපිට යටින් තියෙනවා මේ song එකේ name එක create කරන්න. ඉතින් මම මෙන්න මෙතන ආපු original song එකේ පද කිහිපයක් අයින් කරලා නම මේ වගේ විදිහට මගේ ප්‍රථම ආදරය කියලා මෙතන ඉතුරු කරනවා. ඉතුරු කරලා යට තියෙනවා මෙන්න මෙතනම යටටම වෙන්න create කියලා. ඒ create කියන බටන් එක එකපාරක් click කරාම මෙන්න මේ විදිහට අපේ සින්දු ටික මෙතනින් create වෙනවා. ඉතින් යාළුවෝ ඔයාලා මේක buy කරලා නැත්නම් මේ app එක ඔයාලට coins 50යි හම්බෙන්නේ. එක සින්දු පැක් එකක් නිර්මාණය කරන්න ඔයාලට coins 10ක් යනවා. ඉතින් අපි බලමු මේ සින්දුව play කරලා කොහොමද අපේ සින්දුවේ නිමාව ඇවිල්ලා තියෙන්නේ කියලා. හරියාලනේ දැන් අපි බලමු මේ song එක කොහොමද අපි download කරගන්න කියලා. ඉතින් මෙන්න මෙතන තියෙන කොනේ dot තුනක් අන්න ඒක click කරලා ඔයාලට යටම තියෙන download කියන එක click කරාම ඔයාලට තියෙනවා mp3 download කියලා. අන්න ඒක click කරලා download anyway දීලා ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාගේ phone එකට මේ සින්දුව download කරගන්න. ඉතින් මම මේ අදගෙන අපේ වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා නම් අනිවාර්යෙන් පල්ලෙන් comment එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න share කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.